Hi guys, ඉතින් මුලින්ම කියනවා මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාර්ථක අවුරුද්දක් වෙන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක බලන අපේ channel එක subscribe කරපු නැති ඔයගොල්ලෝ හැමෝම channel එක subscribe කරලා like කරලා share කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ වගේම අලුත් අවුරුද්දෙන් පස්සේ අපි මේ YouTube channel එකට දාන පළවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් මේ වීඩියෝ එකත් අවුරුද්දට සම්බන්ධ පොඩි දෙයක් ගැන. ඒකම අවුරුද්ද විතරක්. දැන් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අවුරුද්දටත් වැදගත් ඒ වගේම මේ බිස්නස් වලට වැදගත් දෙයක්. හරි. මම මේ කියන දේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳට හිතන්න. බලන්න අවුරුද්දට ගොඩක් මිනිස්සු, ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නේ කියන අය සමහරකට ඕගොල්ලෝ වෙන්න පුළුවන් අවුරුද්දට රෙදි විකුණන්නේ නැති, ඒ කියන්නේ වෙනම සාමාන්‍ය කඩ කරන දු අවුරුදු කාලේ විතරක් වෙනම රෙදි විකුණන්නේ නැති, රතින්න විකුණන්නේ නැති, නැත්නම් ගෙවල් වලට අවශ්‍ය ගෘහ භාණ්ඩ මොනවා හරි අවුරුද්දට විකුණන්නේ නැති. ඒ වගේම වෙසක් කාලේට ඕගොල්ලෝ වෙසක් කූඩු විකුණනවා ඇති. ඒ වගේ කට්ටිය ඉන්නවා ඇති. නැත්නම් සමහර වෙලාවට නත්තල් කාලේට එක එක දේවල් විකුණනවා ඇති. ඒ කියන්නේ ඒ කාලේට විතරක් බිස්නස් එකක් සමහර රෙදි, රතින්න වගේ දේවල්, තව ගෘහ භාණ්ඩ වගේ දේවල් ඒ යම්කිසි ෆෙස්ටිවල් කාලයකට විතරක් විකුණන අය ඉන්නවනේ. අන්න ඒ අය ගැන ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. මේ අයගෙන් බහුතරයක් දෙනා පොහොසත් නැහැ. හැබැයි මේගොල්ලෝ මේ කෙටි කාලය ඇතුළතදී ටිකක් සැලකිය යුතු ගාණක් හොයාගන්නවා. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් අවුරුදු කාලෙදී රචින්න විකුණන ගොඩක් අය සාමාන්‍යයෙන් ලක්ෂයක් 50000ක් නැත්නම් ලක්ෂයකට වැඩි සතියක් වගේ ඇතුළත ලාභයක් ගන්න. ඉතින් මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය මට්ටමත් එක්ක ගත්තම ඒගොල්ලෝ සාමාන්‍ය දිනදා මාසිකව උපයන ගාණත් එක්ක බැලුවම ඒගොල්ලෝ ඊට වැඩිය ලොකු ගාණක් ඒ අවුරුදු කාලේට නත්තල් කාලේට වෙසක් කාලේට පොඩි බිස්නස් එකක් කරලා හොයාගන්නවා. හැබැයි මෙහෙම සල්ලි හොයාගන්න ගොඩක් අය කාලයත් එක්ක ගොඩක් ධනවත් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් මේගොල්ලොන්ට විතරක් නෙවෙයි සමහරක් වෙළඳාම් කරන අයටත් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්න කියන සමහරක් අය ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉපදිච්ච දවස් දැන් කියන්නේ මම දන්න කෙනා ඉන්නවා. දැන් මට අවුරුදු 20ක්. ඒ කියන්නේ අවුරුදු 20ක් තිස්සම එකම මට්ටමේ ඉන්න. ඒ කියන්නේ අවුරුදු 20ක් තිස්සම එයාට තියෙන්නේ එයා ඒ කරන පොඩි බිස්නස් එකක් විතර. කියන්නේ කඩයක් ගමුකෝ. ඒ වගේ වෙළඳාම ඒක විතර. නැත්තම් එයා අවුරුදු 20ක් පුරාටම රචින්න විකුණලා තියෙයි. අවුරුදු 20ක් පුරාටම අවුරුද්දට රෙදි විකුණලා තියෙයි. හැබැයි එයා තාමත් ලොකු දියුණුවක් කරන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? ඉතින් මේකට හේතුවෙන් අපිට ලොකු පාඩමක් ගන්න පුළුවන්. මේකට හේතුව තමයි ඒගොල්ලෝ හොයන සල්ලි හරි විදියට ආයෝජනය කරන්නේ නැති එක. එතකොට ඒගොල්ලෝ මොකක්ද ඒ සල්ලි වලට කරන්නේ? ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඒ සල්ලි වලට කරන්නේ ඒ සල්ලි වලින් වියදම් කරන එක. ඒ කියන්නේ ගොඩක් අය එහෙම දැන් අවුරුද්දට රෙදි විකුණලා, එහෙම නැත්නම් අවුරුද්දට අමුතුවෙන් රචින කඩයක් දාලා, තව වෙසක් එකට වෙසක් කූඩු විකුණලා, නත්තල් කාලේට තව මොනවා හරි විකුණලා, එහෙම ගන්න සල්ලි වලින් ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ එක්කෝ පාටි දාන්න පුළුවන්, බොන්න පුළුවන්, කාලා නාස්ති ගන්න පුළුවන්, නැත්නම් ඒගොල්ලෝ වගකීම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ තමන්ගේ ගෙදරට අලුතෙන් බඩු ගේනවා, නැත්නම් ගෙදර අලුතෙන් හදනවා. හැබැයි ඔය සල්ලි වලින් ඒගොල්ලෝ නැවත සල්ලි උපයන තැනකට, එහෙම නැත්නම් ව්‍යාපාරයකට හෝ නැත්නම් වෙනත් ආයෝජනයකට යොදවන ප්‍රමාණය ගොඩක් අඩුයි. එහෙම යෙදෙව්වත් ගොඩක් අඩුවෙන් තමයි යොදවන්නේ. ඒ වගේම ගොඩක් අඩු පිරිසක් තමයි ඒ දේ කරන්නේ. ඉතින් මෙන්න මේක නිසා තමයි ඒගොල්ලෝ හැමදාම එකම මට්ටමේ ඉන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් හැමදාම අවුරුදු 10ක් 20ක් තිස්සම ඒ මිනිස්සයා පොඩි දියුණුවක් කරන් ඇති. හැබැයි ලොකුවට අර කෙටි කාලෙත් හොයන සල්ලි හරියට ආයෝජනය කරන්නේ නැති හින්දා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්නේ එකම මට්ටමේ. මේක මේ වගේ බිස්නස් කරන අයට විතර නෙවෙයි, ගොඩක් රස්සා කරන කට්ටිය ගන්නකො. මේ රස්සා කරන කැටගරියේ ගොඩක් අයත් සාමාන්‍ය මට්ටමේ රස්සා කරන ගොඩක් අයටත් තියෙන්නේ මේ දේම තමයි. සාමාන්‍ය විතර නෙවෙයි. ගොඩක් ලොකු ලෙවල් එකේ රස්සා කරන අය පවා ගොඩක් ලෝන් ගහලා ණය වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ ගොඩක් මිනිස්සුන්ට ඕන තමන් කවුද කියන එක වටේට පෙන්වන්න. එහෙම පෙන්වන්න කියලා ඒගොල්ලෝ එකතු කරගන්නේ වගකීම්. ඉතින් මම අර කලින් කියපු වගේ පුද්ගලයෝ තමන්ගේ ගාවට මේ ශනික වෙන සල්ලි ටිකෙන් කරන්නේ වගකීම් ගොඩ ගහගන්න එක. ඒ වගේම රස්සා කරන ගොඩක් අය කරන්නේ තමන්ගේ වටේ වගකීම් ගොඩ ගහගන්න එක. ඒ කියන්නේ ඒගොල්ලෝ තමන්ට පදින කාර් එකක් ගන්නවා, ගෙයක් හදනවා, ලෝන් ගහලා තමයි මේ ගොඩක් දේවල් කරන්නේ. ඉතින් අද ඉඳන් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මම හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ හොයන සල්ලි කොහෙටද දාන්න ඕන කියලා නැත්නම් මොකක්ද කරන්න ඕන කියන එක ගැන ලොකු අවධානයකින් ඉන්න. මොකද ඔයා ගාව තියෙන සල්ලි ටික වැරදි තැනකට ගියොත්, ඒ කියන්නේ ඔයා වගකීම් මිලදී ගත්තොත් දිගින් දිගටම කාලයත් එක්ක ඔයාට ගොඩක් විඳවන්න වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගන්න තියෙන එකම ආදර්ශය තමයි අපි කීයක් හම්බ කරනවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපි ඒ සල්ලි වලට මොකක්ද කරන්නේ කියන එක. ඉතින් මේ සම්බන්ධව ලස්සන කාටුන් එකක් ෂෝට් TikTok වල YouTube ෂෝට් වල එහෙම මම දැකලා තියෙයි. අර තාරාවේගේ කාටුන් එක. අන්න ඒකත් ඒක බලද්දී ඔයගොල්ලන්ට ගොඩක් තේරෙයි. ඉතින් අන්න ඒ වගේ අපි හොයන ගාන එහෙම නැත්නම් අපි ගාව තියෙන සල්ලි ප්‍රමාණය වැදගත් වෙන්නේ අපි මේ සල්ලි වලට මොකද්ද කරන්නේ?
ඒ සල්ලි අපි කොහෙටද යොදවන්නේ මොන තැන්වලටද දාන්නේ එතනින් එහාට අපි ඒ සල්ලි වලින් මොකක්ද කරන්නේ කියන එක. ඉතින් ඕගොල්ලන්ගේ බිස්නස් වලටත් ඕගොල්ලන්ගේ ලයිෆ් එකටත් මේ දේ ආදේශ කරගන්න. ඕගොල්ලෝ හොයන සල්ලි නිකරුණේ නාස්ති කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා නම් මම අර කලින් කිව්ව කෙනෙක් රකින්න විකුණපු කෙනෙක් රෙදි විකුණපු කෙනෙක් මේ අවුරුද්දේ අවුරුදු බිස්නස් එකක්. ඒ කියන්නේ අවුරුදු කාලෙට විතරක් තියෙන බිස්නස් එකක් කරලා සල්ලි හොයාගත්ත කෙනෙක්. එයා වෙනදා ඒ සල්ලි වලින් කරේ රෙදි ගන්න එක නම් එහෙම නැත්නම් කාලා බිල නාස්ති කරන එක නම් මේ පාර ඔයා ඒ සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගන්න. එහෙම නැත්නම් ඔයාලට ස්ටොක් මාකට් එකේ ආයෝජනය කරන්න පුළුවන්. ක්‍රිප්ටෝ මාකට් එක වෙයි ක්‍රිප්ටෝ ස්ටොක් වගේ දේවල් ටික ඉගෙනගෙන යන්න කින්ද ඔයාට තේරෙන විදිහට බිස්නස් එකක් පටන් ගන්න. මොකද ඔයා ඔය සල්ලි හෙව්වෙත් බිස්නස් එකකින් නිසා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ගෙම හිතන දේවල් අලුත් ව්‍යාපාර මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. එනදී අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි ෆ්‍රීඩම් net මම හංසන රාජපක්ෂ.